මමත් මේ මින්නේරි කුජන වතු ව්‍යාපාරයේ මව්කුසේ ඉඳන් මේ ජලයෙන් පෝෂණය වෙච්ච පුද්ගලෙක් විදිහට මට ලොකු හැඟීමක් තියෙනවා. මේක අවුරුදු 2000ක් පෙරණිය පුරාණ බැම්ම වරදරක් විරෝධ නිර්මාණය කරනද ඊට ආවොතෙන් මේ බණකට ගැටලා කියලා තියෙන්නේ. ඊට පසුපාදීනව ඩීඑස්එන් මහාමාන්‍ය ඩීඑස්එන් නායක ඇලහැර අමුණ හදලා ප්‍රචාරණ කරලා ඇලහැර ව්‍යාපාරය, ඉරපිලි ව්‍යාපාරය, මින්නේරි ව්‍යාපාරය, කවුඩුල් ව්‍යාපාරය, සම්පලේ ව්‍යාපාරය, කිරුම ව්‍යාපාරයන්ට ගල අරමුණු තියෙන මෙතනින් තමයි. මේ මම හිතන්නේ මේ මමත් මේ මින්නේරි කුජන වතු ව්‍යාපාරයේ මේ වතුරේ කුඩා කාලේ නම් මව්කුසේ ඉඳන් පෝෂණය මේ ජලයෙන් පෝෂණය වෙච්ච පුද්ගලෙක් විදිහට මට ලොකු හැඟීමක් තියෙනවා. අපි හිතන්නේ මේ අද දිහා දැක්කම මේ ව්‍යවසනයේ ස්වභාවික ජාතික ව්‍යවසනයක් මේක. මේ ව්‍යවසනයේ ජීවිත මුහුණ දෙන්න නිර්භීතව එක්කවුලා ඉන්න මේ කුජනපත්වල ව්‍යාපාරවල සියලුම ව්‍යාපාරවල ඉන්න මේ බිස්නස් කම්බරු මහතුන් මෙතන අද ඇවිල්ලා ඉන්නවා. ඒකම විවිධ හමුදාව සහානික සියලුම රාජ්‍ය නිලධාරීන්, එඩියුකේෂන් දෙපාර්තමේන්තු ඉංජිනේරුවෝ ඉවාර නොබලා මේ කරන ලොකු දායකත්වය මුලින්ම ලංකාව පෝෂණය කරන පොළොන්නරුව පන්තලේ ව්‍යාපාරවල ඉතින් අස්සෙන් මේ ජල මහට අපි අස්සෙන් අපිට අවශ්‍යයි. මේ පෝෂණය කිරීම සඳහා කරන ලොකු කැපකිරීමක් අපිට දකින්න ලැබෙනවා. ඒ සඳහා මම ඇත්තටම ඊළඟ පාර්ලිමේන්තුව වශයෙන් මගේ සහ තීරුම රටේ ඉන්න සියලු දෙනාටම ගෞරව ප්‍රණාමයෙන් ඉන්න සියලුම වැඩ කරන අපේ කට්ටියට මම පුද කරනවා. මම හිතනවා අපිට ජයග්‍රහණයන් ගන්න පුළුවන් අභියෝගයන් තුළ තමයි අපි රටක් ගොඩනගන්නේ. මම හිතනවා මේ ඇලහැර අමුණ ප්‍රචාරණය කරලා නැවත වතාවක් මේ රටේ ජීවලාභී බදු වෙන ජනතාව ගේ මුළු කෙත්‍යාවයන් පෝෂණය කරලා ගල්ලමුණ ඇතුලින් ගත්තාම තියෙන සියලු ව්‍යාපාරයන් කවුඩුල්ල, ගල්ලමුණ, මින්නේරිය, ඇලහැර, පන්තලේ, වෙන්ඩාසන් දක්වා කවුඩුල් මේ සියලු ව්‍යාපාරයන් පෝෂණය කරලා නැවත වතාවක් ජාතියට ජීවලාභය දෙන්න අපිට හැකියාව ශක්තිය ධෛර්යය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා මේ සියලුම මේ සඳහා රැස්වලා ඉන්න මේ නිවාරණ නොබලා මේ දෙහින අපේ විරෝධා රණවරුවෝ, විරෝධා කොමිල් මේ මහත්ම සියලු දෙනාට මගේ අවංකාතර ස්තුතිමය අවස්ථාවදී මම උද කරන්නත් මේ අවස්ථාව කරගන්නවා.